hello guys, welcome back to my YouTube channel. මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ short notes හදන්නේ කොහොමද කියලා. එහෙනම් ඉතින් අපි බලමු වීඩියෝ එකේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මුලින්ම ඔයාලා short notes හදන්න උවමනා කරන දේවල් ඔයාලා ළඟට අරගෙන ඉන්න. පාට පෑන්, පාට පැන්සල්, මාකර් පෙන්, එතකොට ජෙල් පෑන් මෙන්න මේ වගේ දේවල් ඔයාලට මේ ෂෝට් නෝට්ස් හදන්න පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව ස්ටිකි නෝට්ස්, එතකොට මෙමෝ පේපර්ස් වගේ දේවලුත් ඔයගලන්ට යූස් කරන්න පුළුවන් ඔයාලා ගාව තියෙනවා නම්. මම ඔයාලට ෂෝට් නෝට්ස් හදන විදිහ කියලා දෙන්න ඕනේ හින්දා මගේ පරණ ටියුට් එකක් ගත්තා. ඉතින් අපි එන ෂෝට් නෝට්ස් හදන වැඩේට යමු. ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලා ෂෝට් නෝට් හදන්න ඉන්න පාඩම හරි මොකක් හරි නෝට් එකක් තියෙනවා නම් ඒ නෝට් එක හරි හොඳට දෙපාරක් කියවන්න. දෙපාරක් නැත්නම් ඊට වැඩි පාරක් හරි කමක් නැහැ. ඔයාලා හොඳට කියවන්න. ඊට පස්සේ ඒකේ තියෙන ප්‍රධානම කරුණු ටික යටින් ඉරියඳගෙන හරි තරලකුණු දාලා හරි මාක් කරගන්න. මේකෙදී ඔයාලා තියෙන හැම කරුණ යටින් ඉරියඳ විශේෂ කරුණු කියලා මාක් කරගන්න එපා. ඔයාලට තේරෙනවා නෝට් එක බලනකොට මේ දේ අනිවාර්යයෙන්ම විභාගෙට එයි කියලා. ඒ වගේ හිතන කරුණු විතරක් ඔයාලා මාක් කරගන්න. හොඳට හිතලා බලලා මේ කරුණු මාක් කරගන්න ඕනේ. නැත්නම් එහෙම ඔයාලට විශේෂම කරුණු මිස් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මම ඔයාලට කිව්වේ ෂෝට් නෝට් එක හදන්න කලින් ඔයාලගේ පාඩම හොඳට දෙපාරක් හරි කියව ගන්න කියලා. ඔයාලට ෂෝට් නෝට් හදන්න පරණ පොත්වල කොළ හරි එහෙමත් නැත්නම් අපි විභාගෙට ලියන්න යනකොට අරගෙන යන කොළ හරි පාවිච්චි කරන්න පුළුවන්. ඒ කොළයක් අරගෙන දෙකට නමලා ඒකේ එක පැත්තක් එක පිටුවක් විදිහට අරන් තමයි අපි මේ ෂෝට් නෝට් එක හදන්නේ. මෙන්න මේ විදිහට ඔයාලා කොළේ හරි මැදින් නමා ගන්න. එතකොට අපිට මේකේ පැති හතරෙම ෂෝට් නෝට් එක හදන්න පුළුවන්. ඊළඟට ඔයාලා ෂෝට් නෝට් එක හදන්න යන පාඩමේ මාතෘකාව මේකේ උඩින්ම ටිකක් ලොකුවට පාට පෑනකින් ලියා ගන්න. ඊට පස්සේ අපි පහළට කරුණු ටික ලියාගෙන යමු. මාතෘකාව ලියුවට පස්සේ ඔයාලා නෝට් එකේ ඉරියඳගත්ත තරු ලකුණු දාගත්ත විශේෂ කරුණු ටික පිළිවෙලට ගලපලා ඔයාලට තේරෙන විදිහට නෝට් එක හදා ගන්න. මේකෙදී ඔයා විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ ගොඩාක් සරලව තමයි මේ ෂෝට් නෝට් එක හදන්න ඕනේ. ඒ හින්දා ඔයාලට පුළුවන් ඔයාලා කැමති පාට පෑන්, පාට පැන්සල් ඒ වගේ දේවල් පාවිච්චි කරලා මේක ලස්සනට හදා ගන්න. මේ විදිහට ඔයාලට පුළුවන් මේ අපි නවාගත්ත කොළේ පැති හතරෙම පිළිවෙලට ඔයාලගේ ෂෝට් නෝට් එක හදා ගන්න. ඔයාලට මේ ෂෝට් නෝට් එක හදනකොට මෙමෝ පේපර්ස්, එතකොට ස්ටිකි නෝට් උනත් අලව ගන්න පුළුවන්. ඒ වගේ කරුණු ලියලා ඔයාලට මේ ෂෝට් නෝට් එකේම අලව ගන්න පුළුවන්. මොකද අපි මේක ගොඩක් ලස්සනට හදනවා. එතකොට අපිට පාඩම් කරන්නත් ගොඩක් ආස හිතෙනවා. මට ඔයාලට ෂෝට් නෝට් එකක් හදාදී දාන්න ඕන කරුණු කියලා දෙන්න විදිහක් නෑ. මොකද මෙතන මගේ වීඩියෝස් බලන්නේ එක සබ්ජෙක්ට්ස් කරන අය. ඉතින් එතකොට මට එක සබ්ජෙක්ට් එකක් කරන් ඒකේ ෂෝට් නෝට් හදන විදිහ විතරක් කියලා දෙන්න බෑ. ඒ නිසා තමයි මම ඔයාලට පොදුවේ ෂෝට් නෝට් හදන්න දාලා අදහසක් දුන්නේ. මේ විදිහට ඔයාලට ෂෝට් නෝට්ස් හදා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලා ෂෝට් නෝට්ස් වලට හයිලයිට් පාවිච්චි කරන්න. හයිලයිට් උත් ඔයාලට ගොඩක් විශේෂ කරුණු මතක තියාගන්න ගොඩක් උදව් වෙනවා. ඒ නිසා ඔයාලා ගාව තියෙන හයිලයිට්ස් පාවිච්චි කරන්න මේ ෂෝට් නෝට් හදනකොට. ඔයාලට මම මෙච්චර වෙලා කිව්වේ ෂෝට් නෝට් හදන විදිහ ගැන දලා අදහසක් විතරයි. ඊළඟට මම ඔයාලට කියලා දෙන්නම් මේ ෂෝට් නෝට් හදනකොට ඔයා විශේෂයෙන් මතක තියාගන්න ඕන කරුණු මොනවාද කියලා. පළවෙනි එක තමයි ඔයා ෂෝට් නෝට් එකක් හදනකොට ඔයාලා පාඩම් කරන නෝට් එක වගේ මේක හදන්න එපා. ගොඩාක් සරලව කරුණු පැහැදිලිව ඔයාලගේ ෂෝට් නෝට් එක හදන්න. එතකොට ඔයාලට ආයෙ පාරක් ෂෝට් නෝට් එක පාඩම් කරන්න ගන්නකොට ඒකේ කරුණු පැහැදිලිව සරලව තියෙන නිසා ඔයාලට ඒක ලේසියෙන්ම පාඩම් කරගන්න පුළුවන් සහ ඒක මතක තියාගන්න පුළුවන්.
ඔයාලා මතක තියාගන්න ඕනේ අනිත් දේ තමයි ඔයාලා හැම විෂයකටම ෂෝට් නෝට්ස් හදනවා නම් මං කියන්නේ ගණිතය වගේ විෂයන් හැර අනිත් හැම විෂයකටම ෂෝට් නෝට්ස් හදනවා නම් ඔයාලේ විෂයට අදාළ ෂෝට් නෝට්ස් වෙන වෙනම ෆයිල් එකකට හරි දාලා තියාගන්න. ඔයාලා ෂෝට් නෝට්ස් හදනකොට මතක තියාගන්න ඕනේ විශේෂම දේ තමයි ඔයාලා කවදාවත් විභාගෙ ළඟ වෙලා නම් ෂෝට් නෝට්ස් හදන්න ඉන්න එපා. ඔයාලා දෙයක් පාඩම් කරන්න මොකක් හරි විෂයක් පාඩම් කරන්න ගන්න මුලදිම ඔයාලා ෂෝට් නෝට්ස් හදාගන්න. එහෙමත් නැත්නම් ඔයා මේ විෂය ඉගෙන ගන්න පටන් ගන්න දවසේ ඉඳලම ෂෝට් නෝට්ස් හදන්න පුරුදු වෙන්න. එහෙම නැතුව විභාගෙට මාස 2ක් 3ක් තියෙද්දි ෂෝට් නෝට්ස් හදන්න ගන්න එපා. එහෙම විභාගෙට මාස 2-3ක් තියාගෙන ෂෝට් නෝට්ස් හදනවා කියන්නේ තනිකරම බොරු වැඩක්. එහෙම කරන්න එපා. එතකොට ඔයාට පාඩම් කරන්න තියෙන කාලෙ විතරයි නැති වෙන්නේ. නිකම් බොරුවට ෂෝට් නෝට්ස් ටික හදලා අන්තිමට විභාගෙට යනකොට ඔයාට හදපු ෂෝට් නෝට්ස් ටික බලා ගන්නවත් වෙලාවක් නැති වෙයි. ඒ නිසා ඔයගොල්ලෝ විෂයක් ඉගෙන ගන්න මුල් කාලේ ඉඳන්ම ෂෝට් නෝට්ස් හදන්න පුරුදු වෙන්න. අද ක්ලාස් ගියා නම් ක්ලාස් එකේ ඉගෙන ගත්ත ටික ගෙදර ඇවිල්ලා ඔයාලට පුළුවන් ෂෝට් නෝට් එකක් විදිහට හදන්න. එතකොට ඔයාලට විභාගෙ ළඟ වෙලා අමුතුවෙන් ෂෝට් නෝට්ස් හද දඟලන්න දෙයක් නැහැ. ඔයාට කලින් ඉඳන්ම හදපු ෂෝට් නෝට්ස් ටික තියෙනවා. එතකොට ඒ ටික පාඩම් කරලා ඔයාලට ගිහින් විභාගෙට මුහුණ දෙන්න පුළුවන්. ඒ හින්දා මම ඔය කියපු විශේෂම කරුණු තුන හොඳට මතක තියාගන්න. ඒ තුන ඔයගලන්ට ගොඩාක් වැදගත් වෙයි ෂෝට් නෝට්ස් හදනකොට. මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දුන්නේ ෂෝට් නෝට් හදන විදිහ තල අදහසක් විතර. ඔයාලට පුළුවන් ඒක ඔයාලගේ විදිහට හරවගෙන ඔයාලට ගැලපෙන විදිහට ඔයාලගෙම කියලා ෂෝට් නෝට්ස් හදන්න. එහෙනම් ඉතින් අදට මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්නම්. ආපහු ඔයාලට අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.